මම අද හදන්න යන්නේ මෝජු වගේ රසට වම්බුටු තෙම්පරාදුව. අපි බලමු එහෙනම් මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම භාජනයක් අපි ලිපේ තියාගෙන ඒකට සාමාන්‍යයෙන් තෙල් ටිකක් එකතු කරගන්න. එකතු කරගත්ත තෙල් ටිකක් රත් වීගෙන එනකොට අපි කපාගත්ත වම්බටු ටික එකතු කරගන්නවා. වම්බටු ටික සාමාන්‍යයෙන් ටිකක් බෙදෙන්න ඕන. ගොඩාක්ම අපි බටු මෝජුව හදනකොට වගේ බදින්නේ නැහැ. මේක දෙපැත්ත ටිකක් රන්වන් පාට වෙනකන් වගේ තමයි බෙදගන්නේ. අන්න අපි ඔක්කොම වම්බටු ටික බෙදගෙන ඉවරයි. අපි යමු දැන් හදන්න. මේ වගේ මැටි භාජනයක් අරගෙන ඒකට සාමාන්‍යයෙන් තෙල් ටිකක් එකතු කරගන්න. තෙල් ටික රත් වෙගෙන එනකොට අපි ඒකට කපාගත්ත සුදු ලූණු එකතු කරගන්නවා. කරපිංචා ටිකක් දාලා හොඳට මේක කලවම් කරගන්නවා තෙල් එකේ චුට්ටක් බැදෙන්න. මේ විදිහට ටිකක් අපි එකතු කරගත්ත කරපිංචා ටිකයි සුදු ලුණු ටිකයි බෙදෙනකොට මම එකට එකතු කරගන්නවා කපාගත්ත අමු මිරිසුයි ලුණු ටිකයි. මේ ටිකත් හොඳට පොඩ්ඩක් බෙදෙන්න තියන්න ඕනේ ඊට පස්සේ. ඒකට මම එකතු කරගන්නවා කුරුඳු පොතු කෑල්ලක්. මේකට එකතු කරගන්නවා කපාගත්ත තක්කාලි ටිකක්. ඔයාලට ඕන මේකට හාල් මැස්ස කරවල වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. ඒ දේවල් ගන්නවා නම් ඒ දේවල් වෙනම චුට්ටක් බෙදලා ගන්න ඕන. මම අද මේකට එකතු කරගන්නේ උම්මලකඩ ටික. ඒ නිසා ඒ ටික හැමම මේකට දාගෙන කලවම් කරගන්නවා. මේක චුට්ටක් මේ විදිහට බෙදෙනකොට අපි ඒකට විනාකිරි පොඩ්ඩක් එකතු කරගන්නවා. ඔයගොල්ලෝ විනාකිරි වලට කැමති නැත්නම් ඔයගොල්ලොන්ට පුළුවන් සියඹලායුෂ වගේ චුට්ටක් ගන්න. මේකට සීනි ටිකකුත් එකතු කරගන්න ඕනේ. සීනි ඔයගොල්ලෝ කැමති විදිහට. ඊට පස්සේ අපි එකතු කරගන්නවා ලුණු, මිරිස් කුඩු, කහ ටිකක්, ගම් මිරිස් කුඩු ටිකක්, අබ කුඩු ටිකක්. ඔයගොල්ලන්ට අබ කුඩු නැත්නම් අබ ක්‍රීම් එක උනත් මේකට ගන්න පුළුවන්. ඊට පස්සේ මේක හොඳින් කලවම් කරගන්න ඕන අපි. මේ ටික මේ විදිහට කලවම් කරගෙන චුට්ටක් තැම්බෙන්න තියාගන්නවා අපි. මේ ටික මෙහෙම පොඩ්ඩක් අපි තියාගත්තට පස්සේ ඊට පස්සේ අපි එකතු කරගන්නවා අපි කලින් බෙදගත්ත අපේ වම්බටු ටික. වම්බටු ටික මේකට එකතු කරගෙන අපි හොඳට කලවම් කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට ලුණු එහෙම මදි වගේ නම් මේ වෙලාවේ ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ රස අනුව මේක මේ විදිහට කලවම් කරගෙන අපි විනාඩි 2ක් විතර ලිපේ තියාගෙන මේක මෙහෙම ලිපෙන් බා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට වම්බුටු තෙම්පරාදුවක් හදලා කාලා බලන්න හරිම රසයි. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයගොල්ලන්ට සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න.